නම් අද මුලින්ම කතා කරන්නේ ජර්නලින් ගැන තමයි මොන කතා කරන්න ආන්නේ. මොකද මං හිතුවා ඒ කියන්නේ මම දැනට මම අවුරුදු 4ක් විතර එක දිගට ජර්නල් කරා. ඒකට මම හිතනවා මට ගැන තන කතා කරන්න මේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා. එහෙනම් මම හිතුවා ඒ ගැන මුලින්ම කතා කරන්න. ඊට පස්සේ ගොඩක් නෑ නිකන් ලොකු එකක් වෙනවා. ෆස්ට් එක මගේ පළවෙනි ස්ටාර්ට් එක පොඩ්කාස්ට් එක. ලොකුට ස්ලිප් එක මේ දැන් ලිව් එක පිට වෙයි. හරි දැන් ලිව් එක දැන් කරන්ට් එක ගිහින් ගන්න. ඒ හින්දා මම හිතුවා මේක රෙකෝඩ් කරලා මම රෙකෝඩ් කරන්න හිටියේ අද අද උදේ මේ ඉරිදා පරිදේ හරි ඊයේ සෙනසුරාදා 12ට කලින් දැන් 12 පහුවල මේ ඉරිදා උදේ ඒකයි දැන් ඒක හැමදේම හරි එහෙනම් ඉතින් පළවෙනි මුලින්ම පොඩ්කාස්ට් එකක් නිකන් ෆ්ලෝ එකක් තියෙන ඕන හින්දා සවාලට ඕනකට يعني ටොපික් එක යන්න ලේසි වෙන හින්දා මම ටොපික්ස් තුනකට කැඩුවා. පළවෙනි එක තමයි මොකද්ද ජර්නලින් කියන්නේ. දෙවෙනි එක ජර්නලින් කියන එක පාවිච්චි කරන්නේ ඇයි සහ ඊට අමතරව බෙනිෆිට්ස්. ඔය තමයි තුන්වෙනි එක. පළවෙනි ටොපික් එක තමයි මොකද්ද what is journaling. ඒක මෙහෙමයි. ජර්නලින් කියන එක ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන් ඒකව පාවිච්චි කරන විදිය. කියන්නේ ගොඩක් ගත්තොත් එහෙම සාම් කියන්නේ ගොඩක් කොහොමද ජර්නලින් කියන එක පාවිච්චි කරන්නේ ඉමෝෂනල් සපෝට් එකකින් විදියට ඊට අමතරව වඩ පුළුවන් ගේ ගෝල්ස් ලියලා ඒවට ඇක්ෂන් ප්ලෑන් හදන්න ඊට අමතරව වඩ පුළුවන් තව මෙමරි හෝල්ඩර් කෙනෙක් විදිහට පාවිච්චි කරන්න ඊට අමතරව මැනිෆෙස්ටේෂන් වලට පාවිච්චි කරන්න මැනිෆෙස්ටේෂන් කියන්නේ ලොකු පාර්ට් එකක් ඒකම ඊළඟ වීඩියෝ එකක් මුල පොඩ්කාස්ට් එකේ දාන්න මොකද මැනිෆෙස්ටේෂන් කියන්නේ සාමාන්‍ය ලොකු පාර්ට් එකක් ඒ වගේ ගොඩක් දේවල් ජර්නලින් කියන එක පාවිච්චි කරනවා හරිද ඒවගේ තමා ජර්නලින් කියන එක ෆ්‍රීලි පාවිච්චි කරනවා. ෆ්‍රීලි කියන්නේ ඕන තරමකට කස්ටමයිස් කරගන්න පුළුවන් දෙයක් නිකන්. අපි හිතන්නේ නිකන් හරියට නිකන් exactly format එකක් exactly rules ටික එහෙම මොනවද දිනන. ඒවට කැමති විදිහකට ඕනම දෙයක කොලයක හරි කමන්නේ ඕන පොතක උනත් කිසිම ප්‍රශ්න නැතුව ඔයාලට කැමති විදිහට මේක කස්ටමයිස් කරලා ලස්සනට කියන්නේ ඔයාලට ඕන විදිහට ඔයාගේ යුනික් විදිහට මේක හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන්. ඒකට කැමති විදිහට ජර්නල් කරන්න පුළුවන්. මේක නිකන් මොකක්ද අපි සාමාන්‍ය පොතක් print කරලා දිගන්නේ තියෙන දේ ගත්තොත් එහෙම ඉතින් මුලින්ම මේක මොනවද ටොපික් එක ලියලා ඒකේ මොකද පටුන්න දාලා chat එකකින් chat එකට ලියන්නේ මේක එහෙම නෑ. ඔයාලට කැමති විදිහකට අත්තරන් ලියන්න තියෙන පිටු ගණන් ලියන්නේ. එහෙම ගන්නෑ. ඔයාලට කැමති විදිහට පාටවල දාලා ඉරියන්දලා මල්ලන්දලා ස්ටිකර් අලලා ඕනක් කරගෙන පුළුවන්. මම ඔයාලා Pinterest එකේ බලුවොත් ගොඩක් වැඩි ඒ වගේ ලස්සනට ලියලා මට වහිනවා. කොහොමරි ඒ වගේ මොනවද පොඩි හරි බෙස්ට් එකේ වගේ ජර්නල් කරන එක විදිහ සමහර කටි බුලට් ජර්නල් ඊළඟ දගලත් සමහර කටි ස්ටිකර්ස් අරවල ලස්සන ෆැන්සි විදිහට දේවල් කරනවා ඒකම බුලට් ජර්නල් පාවිච්චි කරන්න පුළුවන් ඒක තමයි කියන්නේ මේක හැම කියන්නේ නිකන් ඔයාලට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඒක තමයි විදිහ විශේෂයි and also ඔයාලට ඕන පොතක් මේකට පාවිච්චි කරන්න සමහරට එක්සර්සයිස් මම එක්සර්සයිස් කරලා මේ ජර්නල් කරලා තියෙනවා ඊට අමතරව ඩිකන් ඩයරිස් ඒ වගේ ජර්නලින් කරලා තියෙනවා ඊට අමතරව තමයි මම ස්පෙෂලි පොත් තියෙනවා ජර්නලින් සඳහාම ඒ කියන්නේ පොඩ මේ මම කියන්නේ මම රෙකමන්ඩ් කරන විදිහට ජර්නල් වලට පොතක් ගන්න කියන්නේ මම හිතන්නේ ජර්නලින් වලට කියලා නිකන් අර එක්සර්සයිස් පොතක් නැතුව ටිකක් පොඩ නිකන් ලස්සන පොතක් තියාගෙන ලස්සන කියන්නේ ඔයා කැමති විදිහ ඔයා කැමති කලර් එකක් තියෙන චොට ලස්සන පොතක් තියාගන්න ඒක එකක් පාඩත් ආසයි ඒ පොතට පාවිච්චි කරන්න මොකද නෝට් ලියන්න වගේ පාවිච්චි කරන නිකන් නෝමල් පොත වගේ නෙමෙයි ඒක ඒකින් මම රෙකමන්ඩ් කරනවා ආයෙත් ඒ වගේ අර පොඩ නිකන් ජර්නලින් වල විතරක් වෙනම පොතක් තියාගත්තොත් හොඳයි නේද මොකද ඒක නිකන් මේ රෙගියුලර්ලි එක දිගට වගේ වර්ග නිකන් තියෙන එක පුත් නෙමෙයි සාමාන්‍යයෙන් එක පොතක් පාවා ටික පිටු 180 වගේ පොතක් වාට ඒක පාවිච්චි කරන දේ වෙනස් වෙන ඩෙෆිනට්ලි බට් මම නම් සාමාන්‍යයෙන් අවුරුද්දට පොත් දෙකක් වගේ තමයි යන්නේ දෙයක් කියනවා ජර්නලින් කියන එක අර මං කිව්වා මේක කැමති විදිහට කරන්න පුළුවන් දෙයක් ඒකේ ඔයා ලියන්නේ වගේ ඉමෝෂනල් දේවල්ද වගේ ගෝල්ස් ද එහෙම නැත්නම් ඔයාලට ඇක්ෂන් ප්ලෑන් හදනවාද මැනිෆෙස්ටේෂන් කරනවාද and also I'm සමහරට දැන් මම පර්සනලි ජර්නලින් පාවිච්චි කරන්නේ ඉමෝෂනල් සපෝට් කෙනෙක් විදිහට ගෝල්ස් වලට ඇක්ෂන් ප්ලෑන් හදනවා දැන් මැනිෆෙස්ටේෂන් ඔය ටිකට තමයි ජර්නලින් කියන එක පාවිච්චි කරන්නේ දේවල් වලට අතර ගොඩක් දේවල් ජර්නලින් කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඒක තමයි දැන් මං හිතනවා ජර්නලින් කියන මේන් අයිඩියා එකක් ඔයාලට එන්න ඇති කියලා. කියන්නේ ජර්නලින් කියන්නේ මොකක්ද කියලා. සහ ඒකේ
තියෙන විශේෂත්වය කියන්නේ. ඉතින් ඔයාලට කැමති විදිහට මේක පාවිච්චි කරන්න බට ඕන විදිහට මේක ලියලා පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි ජර්නලින් කියලා කියන්නේ. එහෙම තමයි තොර ජර්නලින් කියන එක අයිඩියා කොහොමද එන්නේ නැති කියලා හිතනවා. ඒතකොට දෙවෙනි ටොපික් එක තමයි බෙනිෆිට්ස් මොනවද ජර්නල් කරන්නේ. ඒක මෙහෙමයි. මම කිව්වා මුලින්ම ජර්නල් කියන එකට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සමහර එතකොට ඒ පාවිච්චි කරන විදිහ අනුව ඒකෙන් හම්බෙන බෙනිෆිට්ස් වෙනස් වෙනවා. හරිද? මම කියන්නේ ඔයා ඉමෝෂනල් සපෝට් කෙනෙක් විදියට ජර්නල් එක පාවිච්චි කරනවා. ඔයාලට ඉමෝෂනල් සපෝට් එක එතනින් හම්බෙනවා. මම වෙනම එකක් ගැන කතා කරන්න වෙන්න එපා. මම නිකන් එක්සැම්පල් විතරයි දෙන්නේ. හරිද? ඔයාගේ ගෝල්ස් ගැන ලියන්න පාවිච්චි කරනවා නම් ඔයාලට ඒ ගෝල්ස් වල ටික කරගන්න ඔයාලට ඒක උවමනා වෙනවා. ඊට පස්සේ මැනිෆෙස්ටේෂන් එක පාවිච්චි කරනවා. ඔයාලට එතන එක හදාගන්නේ ජර්නල් කියන එක උවමනා වෙනවා. හරිද? එහෙනම් දැන් කීයෙන් ගැන කතා කරන්න. හැබැයි මම මැනිෆෙස්ටේෂන් ගැන අන්තර වීඩියෝ කතා කරන්නේ නම් ඊළඟ එක කතා කරන්න. මම බ්‍රීෆ් අයිඩියා එකක් දෙන්නම් මොකක්ද කියලා. ඊළඟ වීඩියෝ එක මම ෆුල් කතා කරන්න. මොකද ඒ චුට්ටක් දිග එක. හරිද? මම පර්සනලි මට ගත්තොත් එහෙනම් ගොඩක් දුරම සතියේ දවස් 7ම ජර්නල් කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ සතියේ සාමාන්‍ය දවස් 2ක් දවස් 3ක් වගේ තමයි යන්නේ. ඒ වගේ තමයි ජර්නල් කරන්නේ. සාමාන්‍ය හැමදාම ලියන්න දේවලුත් නැහැ. හැමදාම ස්පෙෂල් දේවල් වෙන්නේ නැහැ. ඒක අර සතියේ දවස් 7ම මම කියන්නේ ඔළුව අවුල් වෙන දේවල් වෙන්නේ නැහැනේ. අර ඒ වගේ අවස්ථාවක් වුණොත් මම සාමාන්‍ය ජර්නල් ලියන්නේ. and also නිකන් අර මගේ අයිඩියා එකක් ආවත් එහෙම නැත්නම් මොකක් හරි ටාගට්ස් ලියන්න, ටාගට් කියන්නේ ගෝල්ස් ලියන්න. ඒ වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් මම ජර්නල් පාවිච්චි කරනවා කියලා කිව්ව ඉස්සෙල්ලා වගේම. ඒ වගේ තමයි දැන් අරකට වගේ ඉමෝෂනල් දේවල් ලියනවා ජර්නල් එක පාවිච්චි කරනවා නම් මට ගොඩක් කියන්නේ මෙන්ටලි සපෝට් එක එතනින් හම්බෙනවා. සමහරට කියමු පාඩ මොකක් හිතේ දෙයක් තියෙනවා. ඒ ගොඩක් පාඩ පේන්ෆුල් වෙන්න පුළුවන්. එක මතකෙද හර්ට් වෙනවා, එන්නේ හර්ට් වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි නම් සෑඩ් ෆීලිං එකක් තියෙනවා කියලා කියන්නකො. ඉතින් ඔය සෑඩ් මේක එක එකන ඩිෆරන්ට් වෙන්න පුළුවන්. ඔයාලට සමහරකට තමනුස්ට කිව්වහම එක සමතේකටපත් වෙන්න පුළුවන්. හැබැයි අපි කිව්ව සමහර දේවල් තියෙනවා ඔයාලට පර්සනලි මටත් තියෙනවා. තව මනුස්සයෙක්ට කියන්න බැරි නමුත් හිතේ හංගන් ඉන්න දේවල්. හරිද? ඒ කියන්නේ නිකන් ඒක තියාගෙන ඉන්නත් ඔයා තවත් වේදනාවක් ඉන්නේ. එහෙම නැත්නම් හර්ට් වෙඩගෙන ඉන්නේ. අන්න ඊට වඩා ඔයාලට හොඳයි මේක ජර්නල් එක ලියන එක. ඒ කියන්නේ ඔයාලට ඉමෝෂනල් දේ අඬන හරි මොහොතari කමන්නේ. ඔයා ඒක ජර්නල් එකේ ෆුල් ලියන්න. ඔයාලට කිසිම සීමාවක් නැහැ. පොත ඉවරනකම් හරි කමන්නේ. ඒක ලියලා එතනින් ඉවර කරන්න. මොකද ඒ දේ එතනින් ඉවර කරාම ඒක ඉවරයි. උතර වගේ ඔළුවෙන් එක එළියට දාලා ඉවරයි. උතර වගේ ඉතුරු ටිකට ફોකස් කරලා ඉතුරු ටික යනවා. ඉතුරු වර ටිකට ફોකස් කරන්න පුළුවන්. හීල් වෙන්න අන්න එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට කියන්නේ වගේ ඩීප් thoughts ඒ වගේ දැන් මෙහෙම දැන් ජර්නල් කියන එක පණ තියෙන දෙයක් නෙමෙයිනේ. ඉතින් ඔයාව ජජ් කරන්න එන්නෙත් නෑ. ඔයාලට මොනවද කියන්නෙත් නෑ. ඒක යාකින් කාට කියන්නෙත් නෑ. ඉතින් ඔයාලට මෙතන ෆුල් ඕපන් වෙලා මෙතන ලියන්න පුළුවන්. තව දෙයක් තමයි ජර්නල් කියන එක පර්සනලි පාවිච්චි කරන දෙයක්. වටේටම මෙතන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක මම හිතන විදිහ. මොකද මම කිව්ව එක පාවිච්චි කරන විදිහ වෙනස් වෙනවා. මොකද මම ගොඩක් පර්සනල් දේවල් ජර්නල් එකේ මම සාමාන්‍ය ලියනවා. ලියුවම තව කෙනෙක්ට පෙන්නන්න බෑනේ. මොකද එතන තියෙන මගේ ඉන්නත. සුදු තව කෙනෙක්ට දැනගන්න ඕනේ නැහැ. ඒක මම සාමාන්‍යයෙන් පෙන්නන්නේ නැහැ. ඒකට එහෙම තමයි පාවිච්චි කරන වෙනස්. හරිද? ඉමෝෂනල් සපෝට් එක විතර ජර්නල් එකක් පාවිච්චි කරොත් ගොඩක් දුරට ඒ වගේ දේවල් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ ගොඩක් දුරට වගේ mental stability එක තමයි එකෙන් හම්බෙන්නේ. හරිද? අපි දැන් තව එක්සැම්පල් එකක් ගත්තොත් අපි හිතමු ගෝල්ස් ලියන ජර්නල් එක පාවිච්චි කරනවා කියලා. දැන් ගෝල්ස් ලියන ජර්නල් එක පාවිච්චි කරද්දී දැන් ඊයක පටන් ගත්තී ඊයක පටන් ගත්තේ අවුරුදු දෙකක දුර තියෙන ගෝල්ස් ටික කොහොමද ඊට අවුරුදු 5කින් 6කින් වගේ තියෙන ගෝල්ස් ටික ටික. දවල් තියෙන අයිගෝ ලිස්ට් ඩවුන් කරගෙන ඔහොම ලියන්න පුළුවන්. දැන් ඔහොම ලියුවහම ඔයාලට තේන හරි මේ චුට්ටි කාලය ඇතුළත ඔයාලට අචීව් කරගන්න පුළුවන් ගෝල්ස් කීපයකින් අදාළ ගෝල්ස් ටික ලියුවහම ඔයාලට තේරෙනවනේ හොඳ අයිඩියා එකක්. මේක ලං කියන්නේ ස්පෙෂලිස්ට් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට ලොකු දේවල් වලට සම්බන්ධව හිතා ගන්න. ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට සතියකින් කාලයක් ගන්න පුළුවන් කියලා එක ඇත්තට රියලිස්ටික් නෑනේ නේ. අන්න ඒ වගේ ඔයාලට තේරෙනවා මේක මෙච්චර කාලෙකින් අචීව් කරගන්න පුළුවන් දෙයක්. මේක මෙච්චර කාලෙකින් අචීව් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. එහෙම එකක් තියෙනවනේ. එතකොට මම කියන්නේ අර වගේ ගෝල්ස් එක ලස්සන ලියුවම වලට පේනවා මම ඉතින් මොනවද අචීව් කරගන්න පුළුවන් මේ මොහොතේ මොනවද බැරි. අපි බලමු දැන් ඉතින් ඒ ටික හරි අපි ෆිල්ටර් කරලා ගත්තා මෙන්න මේ ටික මට අචීව් කරගන්න පුළුවන් මේ ඉන්නේ. අන්න ඒ ටික ගන්න. ඒ ටික අරන් අය ටික. ඒ ටික ලියලා එක එක ගෝල් එක ගන්න. ඒ ගෝල් එක ගන්න එක ගෝල් එකක් කරලා පොඩ්ඩක් zoom in කරලා බලන්න මොනවද ඒක ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ ගෝල් එක අචීව් කරගන්නවා මොනවද කරන්න ඕනද ඒවලට.
මේකට කියන අපි ඇක්ෂන් ප්ලෑන් එක හදනවා. එතකොට ඔයාලට පුළුවන් මේ ගෝල් එක අරගෙන ඒක ෆෝකස් කරලා ඉවරලා ෆිල් කරලා ඉවරලා ඒක ඒ අදාළ දෙයට යන්න පුළුවන් අර ගැප් එක ෆිල් වෙන විදිහට ඒකනවා දැන් ඉන්න තත්ත්වේ ඒ ගෝල් එකට ගියාම ඉන්න තත්ත්වේ යන ගැප් එක ෆිල් කරන්න අර ඇක්ෂන් ප්ලෑන් එක හදන්න ඕන ජර්නල් එක පාවිච්චි කරන්න පුළුවන්. කෙටිම කිව්වොත් අර ගෝල් එකට යන්න ඕන ප්ලෑන් එක අතේ ලියන්න. ඒ වගේ ලියලා එහෙම පාවිච්චි කරන්න ඊට අමතරව තමයි ඔයාලට මේකට හැබිට් ට්‍රැක් එකක් පොඩ්ඩක් ඇඩ් කරන්න පුළුවන්. ඒතකොට හැබිට් ට්‍රැක් එකක් ඔයාලට මගේ ජර්නල් එක මම හරි දෙන්න මොකද මම ෆෝන් ස්ටෑන්ඩ් එකේ තියලා තියෙන ජර්නල් එක උඩ. ඊළඟ දේ තමයි මම කියවනේ ජර්නල් කියන එක මැනිෆෙස්ටේෂන් වලට පාවිච්චි කරන්න පුළුවන් දැන් ඒක නයිකත් අර ගෝල්ස් වලට සමාන පැරලල් යන දෙයක්. හරිද? මොකද මෙතනදී ගොඩක් කරන්නේ වාගේ ෆියුචර් වර්ෂන් එක තියෙන්නේ. වාගේ ෆියුචර් වර්ෂන් එක ඉමේජින් කරන්න කොහොමද? සමහරවිට මේල් ජොබ් එකේ මේ ලෙවල් එකට යනවා. මේ ලැඩර් එකකින් සාමාන්‍ය කොපරේට් ජොබ් වල එහෙම ඒක ලැඩර් විදිහින් යන ලැඩර් එක මේ කාලේදීම මෙතෙන්ට යනවා. මේ කාලේක ඉන්කම් එක මාසෙට මෙච්චර ගන්නවා. එක්කෝ මේ වගේ පාර්ට්නර් කෙනෙක් ඉන්නවා මේ වගේ ගෙදරක් තියෙනවාට අන්න ඒ වගේ දේවල් හිතන්න. ඒ කියන්නේ හිතන්න පුළුවන් කියන්නේ ඔයා සාමාන්‍ය හිතනවා ඇති ෆියුචර් වර්ෂන් එකේ ඔයා කොහොමද ඉන්නේ වගේ මයින්ඩ් එක කොහොමද වැඩ කරන්නේ වගේ පවර් කියන්නේ ඔයාට ඒ කාලේ වෙද්දී වගේ පවර්ෆුල් කියන ෆීලිං ඔයාට දැනෙනවද? ඒ වගේ දේවල් ඔයා ඒ කාලේ වෙද්දී හිතාගෙන ඉන්නේ. ඔයාගේ ෆියුචර් වර්ෂන් එකේ ඔයා දකින්න ඇති. අන්න ඒ දේවල් ඔයාට පුළුවන් මේ ජර්නල් එකේ ලියන්න. ඒ කියන්නේ ඔයා ෆියුචර් කියන්නේ අවුරුදු මෙච්චරකින් එක්සාම්පල් එකක් විතර ගත්තොත් අවුරුදු 25 වෙද්දී ඔයා මෙතන ඉන්නේ. මේ විදිහට ඉන්නේ. මේ වගේ ලයිෆ් ස්ටයිල් එකක් ඔයා ගත කරන්නේ. ඒ වගේ දේවල් ඔයාට මොනවද තියෙන්නේ? කොහොමද ඔයාගේ ෆීලිං? අන්න ඒ වගේ දේවල් ඔයාලට පුළුවන් ලියන්න. ඒ වගේ ලියලා ඉමේජින් කරගෙන ලියන්න. මොකද ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක දන්නේ නැහැ රියැලිටි එක මොකක්ද මොකක්ද කියලා. ඒ කියන්නේ මේක. ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට දෙන්න ඔයා ගත කරන්නේ මෙහෙම ජීවිතයක්. අපි හිතමු ඔයා අන්ප්‍රොඩක්ටිව් ජීවිතයක්. එහෙම නැත්නම් ඔයා හරියට නැගිටින්නේ නැහැ. හොරට කියන්නේ කම්මල ජීවිතයක් නම් ගත කරන්නේ. ඔයා තවදුරටත් ඔයාගේ ඔළුවට දාගෙන නෙගටිව් දේවල්ම නම් ඔයාගේ මයින්ඩ් එකත් නිතරම try කරන්නේ නෙගටිව් කොටෙම ඉන්න. ඉතින් එහාට එළියට එන්න try කරන්නේ නැහැ. හැබැයි ඔයා චුට්ටක් හරි කමන්නේ පොසිටිව් දේවල් දාගෙන පොසිටිව් දේවල් වෙන්න try කරලා ඔයා පොසිටිව් විදිහට ජීවත් වෙනවා අය කියන එක ඔයාගේ ඔළුවට කාවද්දන්න අන්න අරයත් ගැන හිතනවා. හරි. ඔයා මේ වගේ මිනිස්සු ඔයා පොසිටිව් ජීවිතයක් ගත කරනවා. ඔයාගේ ගෝල්ස් වලට යන මිනිස්සු එයාගේ ඒකයි මොකද්ද රිවයිව් කරගන්න. අන්න එහෙම සීන් එකක් තියෙනවා. හරිද? අන්න ඒ වගේ දේවල් තමයි මැනිෆෙස්ටේෂන් වලින් වෙන්නේ. හරිද? උතකට ඔයා අර ජර්නල් එකේ අර විදිහට ජීවිතයක් ගත කරනවා. මේ වගේ දෙයක් කියන්නේ ලයිෆ් ස්ටයිල් එකක් ගත කරනවා. මම මේ වගේ මහන්සිලා වැඩ කරනවා. අන්න ඒ වගේ දේවල් ලියන්න. and also ඔයාලා ලියද්දී හැම වෙලේම නිකන් මම මේක ගන්නවා මම මේක ගත්තා not like that. ඔයා ඒ ලයිෆ් එක living. ඒ කියන්නේ ඔයාලා ජීවත් වෙන විදිහට ඒක ලියන්න. වෙනසක් කෙනෙක්. ඔයාගේ ඔළුවේ එකේ ඉමේජින් කරන ගමන් ලියනවා. කාර් එකක් ගන්නවා. කාය කියන උදේ අන්න ඒ වගේ ජිම් එකට යනවා වර්ක්අවුට් කරනවා. ඒ වගේ දේවල් ගන්න. ඒ වගේ දේවල් කරන දේවල් කියන්නේ ඉමේජින් කරගෙන ලස්සන ඩ්‍රාමැටික් තමයි. ඩ්‍රාමැටික් මොකක්ද වචනේ? කොහොම හරි. ඒ අර අමුතුයි වගේ තමයි. හැබැයි ඒක ඔලෙක් නේ ඒක තමයි වෙන්නේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒ වගේ දේවල් හරියට ලියන්න. හරිද? ඒ ලියද්දී අර නිකන් පින් පොයින්ට් කරලා ඒකද ලියන්න පුළුවන් නම් තව මෙහෙමත් ඇඩ් කරන්න. කියන්නේ ඔයා එතන කොහොමත් කියන්නේ යනවා නම් ඔයා නිකන් අර කවුරුත් බන්දේසි කියලා මෙන්න වගේ මොකක්ද අර තනතුර කියලා දෙන්නේ නැහනේ. ඔයා එතන වැඩ කරන්න ඕනේ. අනේ වැඩ කරන විදිහත් ඔයා ලියන්න ඕනේ. ඒ කියන්නේ මහන්සිලා වැඩ කරනවා හැමදාම උදේ නැගිටිනවා කම්මැලි නෑ. ඩූම් ස්ක්‍රෝලින් කරන්නේ නෑ. හරිද? අනේ වගේ දේවල් කරන්නේ නෑ. කියන්නේ ඩූම් ස්ක්‍රෝලින් කරන එක අඩුයි. ප්‍රොඩක්ටිව් වෙන්න බලන්නේ. ආශ්‍රය කරන මිනිස්සු මේ වගේ අනේ වගේ දේවල් ඔයා ලියන්න. ඒ පාර්ට් එකක් ලියන්න. මොකද කියන්නේ ගොඩක් කට්ටිය ඒ පාර්ට් එක ඇඩ් කරන්නේ නෑ. අරක විතරක් දානවා. හැබැයි මම කියන අර පාර්ට් එකත් ඇඩ් කරන්න කියලා. මොකද එතකොට ඔයා දකින්නවා මේ වගේ වැඩ කරන මිනිස්සෙක් කියලා. එතකොට ඔයා නිතරම try කරලා අන්නේ track එකට එන්න. ඒක හරිද? එතකොට මැනිෆෙස්ටේෂන් වලට ඔයාට ජර්නල් එකේ ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔයාලට මම කිව්වේ තව අයිඩියා එකක් දෙන්නම් මේ. ඔයාලා දැන් ජර්නල් කියන එක පාවිච්චි කරන්න මොනවද දැන් ඕනේ කියන එක මම මුලින් කිව්වා. තවත් බ්‍රීෆ් අයිඩියා එකක් දෙන්න. ඔයාලා ජර්නලින් වලට ඕන පුතක් පාවිච්චි කරන්න පුළුවන්. සමහර විට ඒක බ්ලැන්ක් පේජ් එකක් එන්න පුළුවන්. නැත්නම් පොඩ නිකන් අර එක ෆැන්සි විදිහට තියෙනවා ජර්නල්ස් ලස්සනව. අන්න ඒ වගේ එකක් එන්න පුළුවන්. දැන් එහෙම නැත්නම් ඔයාලට කැමති නම් normal exercise කරනවා කමන්නේ අරගෙන ලියන්න පුළුවන්.
ඒවගේ දවතම ජොල්ලකට පාසි කරන මං ඔයාලට මගේ කරන්ට් ජනල එක පෙන්න්න එන මේක තමා මගේ දැම්මම් පාවිචි කරන ජනලක ගුඩව් ගොඩත් දේවල් කියද පෙන්න්න අන්න ඔහ මංකිවම එක හැදික්ෂක එකේ පාති මෙඩේක්ටික දාලිවෙලා කපන් කපන අන්නේ වගේ ලියන් එහෙම තමා ජනගෙන මගේ ජනකී මගේ මම පාසි කරන මෝෂන සපෝට කෙනෙක් තියමතර මයි ගෝල්ට ක්ෂන් ප්ලන හදන්න සහ අර මනිපස්ටේෂනට අම පාසි කරන හරි ඔයාලට දැම් පොඩි ස්පේෂල් දැක් කිය තමා වල දන්නත් දන්න අම්ම දැම්ම හමාරකටගේ කලින් මගේ බ්‍රන්ඩගම රීස් කර මගේ බ්‍රන්ඩ් එක ඩෝරන් තාම ඉසරපට අලුත් නම මුලයිතම් මොකටත් පොඩක්ස් දැම්න මුලින්ම හිතුවේ ජර්නල්ස් කරන්න ඒම කිය ජයකර කතද ස්පේෂල් දෙක් පති කියලා අන්න ඒගැනේ මං මුලින්ම හිතුව ජර්නල් සෑ කරන්න ඕන කියලා මොකද පස්තින් මට සාමාන්‍ය ජනගෙන ක්ස්පිරස් එකක් තින්න ොත් ම පොත්ට පාජ කර තින තරමත් දන්න මිකැන අයිඩිගත්තින කොහම පොතත්ද සාමාන්‍ය සෙට්ටෙන්ඩි කියලාගේ මොකද මව් සාමානින් කොලේ ගානක බොද හැපැතුලිම අනි පැත්ත පේනත වඩා සැවයි පොත්වයි අමතර හම්බලව කවර අරි කවර බලපොට එකන ගොඩක් කවර තිබ හදයි රලාගර අරවාගේ පර්සනල්ටික පෙන්න්නන කවය එකක් වාගන්න අමා පොඩ කාටකට ගති ලස්ත රස්ස හල ගොඩ නිගර පාට පාට දිවල හෙම තින් බට වාගේ පර්සනල් ලීක රිපසන්ට පොතක් වාගක තරට පොඩක්ස් දෙකක් පෙන්න්න මේක හරි මේක හැබැ ලෙදක් ලෙද කවට එකම ලෙද මේක සල්කර හැබේ ගොඩක් මගේ හෙල්ලුන මෙනම ඩක් කලෙක් ලයි කලකතින මට මේක විල්ල ටොට දක්හරිද ෆෝන් එක නම කරන්න නෑ කරන්න ඇති හිදර හරියට ලයිට එක ගැන කලක ෝම්බයි සයිට එක කොම කලක නසලටේ මේ ලබදස් ලාස්ටික තියෙන ඉටමත වගේ සයිට පේජස් තින්න අන්නෝස මේක තියෙන් ම මේකට දාලා තියෙන වයිට් කල එක ගැන වයිට් කල පේජ සැබයිවාට මං කෙනෙ මම එක බැච් එකක් විතර වයිට් කලකින් කැනෙ වයිට් කල පේජස්ථාන පත් ප්‍රේ හැදුවේ අනිත් අනිත්තික මම හැදුවේ ප්‍රමියලෝගේ ඒකැන චුට්ටක් කහපාට පුරුවගේ කොල තියෙන මොක දේකමන් දැන් සුදුපාරට ඒ කාලයක හොඳයි හැට පහසු ඒ දම සෙක්කරට එක දම සුදු පාටගෙන සාපරනක දෙකම කාපටගෙන ක්‍රීනියලෝකින් දෙකම ගත්තේ එයාගෙන තම ගොඩක් සෙල්ලුනේ මෙන්න මේ තද පාටි මඟට ලාපාට හිතන්න හරියට පෙනෙයි කියලා මොකද කරන්නේ නෑ මිට ලයි් පේනන්න කල ඩිපරන්ස මේ කලු පාට නෙමේ තද නී පාටක් තියෙන අර ලයිටවල මේක මිටඩ ලයි මේකකින් අ මේකත එද කවත්මයි අනිත අනිජනස් තියනමංගා අනිජන මට මේ කියන්නනේ මම ලෙද කාඩ්ගේ රිලිස් කරන්නේ මේ වගේ ප්ලේන් කලස් විතරයි එකන කිසිම ඩිසයින කිස්තරන මේ කෝටක් හල්තින බෑන්්ම එක ස්රෑමතර එච්චරගෙන අර අනමන සන්සි ඩිසයින්ස් මොනොත් මේ කියන්න මේ වගේ නිකම් ප්ලේන් කල එක විතරට මගේ ලෙද කවර්ජනලක හැබැයි මයි හාට් කවජනලක වාලට ඒක ඩිසයින්ස් ගන්න පුළුවන් හරිද මේ තියන්නේ හාට් කවජන හරිද මේක මේ වගේ එක ඩිසයින්ස් තිනවට බලන්ටල මගේ ස්ටෝ එක කිල්ලා මේ වගේ හරි ගල මේකතම මේ ක්‍රීමී යලෝ කියලගේ වංහිතන්න එකත් ඇල්ල සුදු පාටනෑ පොඩි කහ පාට තියන්නේ මබුල ආරන්ට ගන්න හින්ද කලකරට පෙන්කෝමර මේ වගේ තමා හාඩ් කවයක තිීනති මේක තර පෙන් හෝලිකස් එලාගෙන බුක් කව එක පැහෙන දානස ලස්ටික එක තන්ත බුක්මක් රිබන් එක තියෙනවා මේ
මෙයාගේ ඩිසයින් එක. ඉතින් මෙයාගේ තමයි හැබැයි මං කිව්ව එක තමයි මගේ හાર્ඩ් කවර්ස් ජර්නල්ස් වල මෙන්න මේ වගේ ඩිසයින්ස් ගොඩක් එනවා. හරිද? මම මේ අතේ ටික හිටියලා මෙන්න එක ඩිසයින්ස් එනවා. මේකෙත් මේ ගොඩක් තියෙන බ්‍රෑන්ඩ් නේම් එකයි මෙන්න මේ කෝට් එකයි ගහලා විතරයි. වෙනම වැඩි දෙයක් නෑ. මේක ෆ්ලිප් වෙලා වෙනම රීෂූට් කරන්නේ මේ ෆ්‍රන්ට් කැමරා එකයි. මේක ගහලා තියෙන බිගින් එකේ නැස් මිනි ටයිම් නැස් නීඩ්. කියනවා මේ ඉස්සරහින් ගහලා තියෙන්නේ. කොහොමද මෙන්න මේ වගේ එක ඩිසයින්ස් වලින් ඔයාලට හાર્ඩ් කවර් ජර්නල් එක ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ වගේ ලෙදර් කවර්ඩ් එකේ තියෙන මෙන්න වගේ ප්ලේන් කලර්ස් විතරයි. ඔයාලට මේවා ඕඩර් කරන්න ඕනේ නම් මම මගේ WhatsApp store එකේ link එක දාලා තියෙනවා මගේ YouTube channel එකේ bio එකේ. ඔයාලට එතන අර links කියන section එකකින් කියලා ඉවරලා එතන තමයි Instagram, Facebook සහ WhatsApp store. ඔය තුනේ හතරෙම links මම එතන දාලා තියෙනවා. ඊට පස්සේ අතනින් WhatsApp link එකට ගිහිල්ලා ඉවරලා එතනින් මගේ store එකට තව කෙලින්ම store එකේ catalog එක ප්‍රමාණය යවෙන්නේ. එතනින් බලලා ඔයාලට කැමති channel එකක් හොඳ ලකුණු ගහ වහිනවා. මම දොරවල් දිහා තමයි එන්නේ. හරිද? කොහොම හරි. එතනින් ගිහිල්ලා ඔයාලට බලලා ඉවරලා ඔයාලට කැමති channel එකක් එතනින් පර්චේස් කරන්න පුළුවන්. ඉතින් thank you මගේ podcast එක අහගෙන හිටියට. දැන් මම දන්න මේක ලොකු ගොඩක් නැහැ. කියන්නේ ලොකුම part එක තමයි මේකේ manifestation part එක. මම මේක මෙතෙන් add කරේ නෑ. මොකද add කරොත් එහෙම මේ ගොඩක් දිග වෙනවා. අනිත් එක මේ වගේ බලන්න podcast එක එහෙම ගොඩක් දිගට කරන්න හිතුවේ නෑ. එහෙනම් තමයි පොඩි කැලකින් කරන්නේ. හරි. ඉන්නේ අනිත් එක මම පොඩ කැමරා එක ඉස්සරහා කතා කරන පොඩ නේ ඉස්සරණි කාර හුරු නෑ. ඒක ඉඳලා පොඩි මෙවුකක් තියෙනවා. යා. එහෙනම් ඉතින් මම ඊළඟ පොඩ්කාස්ට් එකෙන් හම්බෙන්නේ. යාළුවෝ thank you මේ පොඩ්කාස්ට් එක ක්ලික් කරාට. මම සාමාන්‍යයෙන් මම හිතන්නේ මේ ට්‍රීට් කරලා ඉවරද යන්නේ 10 විනාඩි 15 20ක් වගේ සෙට් එකක් කියලා. යා. thank you මම ඊළඟ පොඩ්කාස්ට් එකෙන් හම්බෙන්නේ. එහෙනම් ඉතින් හරිසින්ද ආලෝචනා කරන්න පටන් ගන්නවා. පටන් ගන්න ඒ වගේ තමයි ජොයින් කරන්න පටන් ගන්න අවුරුද්ද මැද අවුරුද්ද මුල වෙන්න ඕනේ. හරිද? අවුරුද්ද මැද දවසක් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා අවුරුද්ද ඉවරන කන්දේස පටන් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකට කිසිම ටයිම් එකක් නැහැ. ඔයාලා කැමති විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. යා. එහෙනම් ඉතින් සමහරවිට ඊළඟ අපිට හම්බෙන්න බ්ලොග් හරිසින්ද මම ඊළඟ පොඩ්කාස්ට් එකකින් ගොඩදුරට ඊළඟ බ්ලොග් එකක් පොඩ්කාස්ට් එකකින් ගිහින් එන්න. බයි. හරිසින්ද ඉන්න. ඉතින් ඔයාලට මේ වගේ පොඩ්කාස්ට් සහ මේ වගේ ටිප්ස් ලයිෆ් ලෙසන් තවරට ලයිෆ් ලෙසන් දැනගන්න ඕනේ නම් එහෙනම් ඉතින් ඔයාලට ගිහින් එන්න channel එකට එකතු වෙන්න පළවෙනි subscribe button එක click කරන්න. එහෙනම් මම දන්නවා මේ වීඩියෝ ගොඩක් දවල් හදාගන්න තියෙනවා කියලා. යන්නවා හරිද? කමෙන්ට් අය හදාගන්න තියකල් මට නම් වෙන දේවල් ඔයාලට පෙන්නන්න පුළුවන්. ඒකින්ද පළවෙනි කමෙන්ට් එකක් දාන්න. කියන්නේ මම හදාගන්න ඕනේ කියලා දේවල්. මොකද මම තාම මේ දේවල් කියන්නේ content creation වලට සහ මම මේ business චුට්ටක් ගොඩක් කලු. ඒකෙන් මම මේ දේවල් ගැන තාම හරියට දන්නේ නැහැ. try and error තමයි. එහෙනම් තලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. යා. එහෙනම් ඉතින් ඊළඟ podcast එකේ bye.